තෙරුවන් සරණයි. එළියේ ආලෝකයේ ඔබට ප්‍රශ්නයක්ද? එළියේ කළුවර ඔබට ප්‍රශ්නයක්ද? එළියේ වැස්ස ඔබට ප්‍රශ්නයක්ද? එළියේ කපුටගේ සද්දේ ඔබට ප්‍රශ්නයක්ද? එළියේ විදුලි කොටනවා ඔබට ප්‍රශ්නයක්ද? එළියේ හුළඟේ සද්දේ ඔබට ප්‍රශ්නයක්ද? ඇයි මෙහෙම කියන්නේ? වැස්ස වහිනවා, අවුව පායනවා, කළුවර වැටෙනවා, හුළං හමනවා, විදුලි කොටනවා, සත්තු කෑ ගහනවා. මේ ඇස් දෙකට වර්ණය දැනෙන්නේ, කනට ශබ්දය දැනෙන්නේ. මේ ප්‍රසාදවත් ටික ඇස කන නාසය දිව කය මන හැම මොහොතෙම ප්‍රසාදවත් වෙනවා. වර්ණය දැනෙන සිතට ශබ්දය අහන්න බෑ. ශබ්දය අහන හිතට ගන්ධය දැනෙන්නේ. ගන්ධය දැනෙන හිතට රස දැනෙන්නේ. රස දැනෙන හිතට පහස දැනෙන්නේ. පහස විඳින හිතට වර්ණය දැනෙන්නේ නැහැ. ආයතන පහ එකකට එකක් සම්බන්ධයක් නැහැ. මේ ආයතන ටික එකතු වෙලා මන ආයතනෙන් හදන දෙයක්. අන්න සමුප්පන්න වෙනවා. පටිච්ච සමුප්පන්න වෙනවා. එකතු වෙනවා, සංයෝජනය වෙනවා. දෙයක් හැදෙනවා. ඝන සංඥාවක් හැදෙනවා. මේ කොයි විදිහෙන් කිව්වත් අපිට පේන්නේ කපුටෙක්ගේ සද්දේ. අපිට ඇහෙන්නේ කපුටෙක්ගේ සද්දේ. අපිට පේන්නේ පිච්ච මලක්. අපිට දැනෙන්නේ පිච්ච මලේ සුවඳ. අපි දිවට දැනෙන්නේ රසක්. කයට දැනෙන්නේ පහසක්. ඇහැට දැනෙන අපිට ඇහැට පේන දේ එතන ඉන්නවද කපුටෙක්? අපිට කනට ඇහෙන ශබ්දේ එතන ඉන්නවද කපුටෙක්? හොඳින් බලන්න. මේ සත්‍ය දකින්න ලෝකේ අපි හිතන ලෝකෙද? සත්‍ය ලෝකේ කුමක්ද? හොඳින් දකින්න ඕනි තැනක් තියෙන්නේ මෙතන. නුවණින් දැකිය යුතුයි. නුවණින් දැකිය යුතු කාරණාවක් තියෙන්නේ. ඔබ හිතන්න දැන් ඔය කියපු කාරණා එළියේ තියෙන හුළඟේ සද්දේ, කපුටගේ සද්දේ, එළියේ තියෙන වර්ණ අපිට කතා කරන්නේ අපිට කියන්නේ මම හුළඟේ සද්දේ. හුළඟ කියනවාද එහෙම? මම ඉර එළිය කියනවාද එහෙම? කවුරුවත් අපිට එහෙම කියන්නේ නැහනේ. එහෙමනම් ඒව ඔහේ තියෙනවා. ඇයි අපි ඒව අපේ කරගන්නේ? ඇයි අපි වද වෙන්නේ? ඇයි අපි විඳවන්නේ? ඒ ඔහේ තිබුණාවේ. ඇයි අපි මෙහෙම කිව්වේ? අපි අල්ලගත්තොත් නේද ඒක අපිට සැප හරි දුක හරි දැනෙන්නේ හේතු වෙන්නේ. ඇලෙන්න ගැටෙන්න හේතු වෙන්නේ. ශබ්දේ ශබ්දයක් විතර නම්, ගන්ධේ ගන්ධයක් විතර නම්, වර්ණේ වර්ණයක් විතර නම්, දැනීම දැනීමක් විතරයි නම්. එහි කිසි හරයක් නැත්තම් කොහොමද එහෙම වෙන්නේ? අපි දන්නවා බාහ්‍ය දාර්ශනිකයට බුදුන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මයේ පණිවිඩය සත්‍යයේ පණිවිඩයයි. වර්ණය වර්ණයක් විතරක් වෙන්නේ කොහොමද? දැකීම දැකීමක් විතරක් වෙන්නේ කොහොමද? අපිට එහෙම වෙලා නැහැ. අපිට දැක්ක දෙයක් තියෙනවා. ඒ දැක්ක දෙයක් දැක්කේ කවුද එහෙනම් මේ පැත්තේ මම ඉන්නවා, කෙනා ඉන්නවා. ඒ මම. ඒක දැක්කේ මම. එහෙම නේද? ආත්මයක් තියෙනවා. ඇත්තටම එහෙම දෙයක් නැහැ.
ඔබ විශ්වාස කළා නොකළා සත්‍ය නම් සත්‍යමයි. එතකොට ඔබ කියයි නෑ එහෙම වෙන්න විදියක් නෑනේ මේ අපිට අල්ලන්න පුළුවන් මේ තියෙන්නේ. මෙතන මේ ඉනිමගක් තියෙනවා, මෙතන පඩිපිලක් තියෙනවා, මෙතන මලක් තියෙනවා. ඇත්තටම ඔබ ඔය අල්ලන්නේ ওই දේවල්ද? ඔබ අල්ලන්නේ පොතක්ද? ඔබ අල්ලන්නේ පුටුවක්ද? අතට ආවුනේ තද ගතියක්. ඇහැට ආවේ වර්ණයක්. තට්ටුවක් දැම්මම කනට ආවේ සද්දයක්. මේ ඇස කන දිව නාසය මේ කය මේ අපි කතා කරන ආයතන. අපිට කියන ආයතන කියලා. ඒකට හේතුව මේක ආයතනයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. මෙහෙම දෙයක් නැහැ. ඇස කියන්නේ මේ මොහොතේම හටගන්න නැති වෙන ඉන්ද්‍රයක්. එහෙම මේ මාසැස නෙමෙයි බුදුන් වහන්සේ පනවන්නේ. ඇස කියන්නේ පේන බවට. පේන බවට කියන්නේ වර්ණයත් ප්‍රසාදයත් පෙනීමත්. තව විදිහින් කියනවනම් අසත් රූපයත් ඇසේ විඥානයත් තින්නම් සංගති පස්සෝ. තව විදිහකට කියනවනම් නාම රූප දෙක එකතු වෙනාම සලආයතනය හැදෙනවා. මේ කාරණාව පස්ස කියන්නේ ප්‍රසාදය කියන්නේ ස්පර්ශය හැදෙන තින්නම් සංගති පස්ස විදීම් හැදෙන දැන ගැනීම ඔස්සේ වේදනා සංඥා සංකාර ඔස්සේ චේතන සකස් වෙලා විඥානේ දැන ගැනීම දෙයක් බවට පත් වෙන්නේ. ඒ දෙයක් දැක්කොත් දකින්නේ ඇහක් නිසා. හැබැයි එළිය ආලෝකයක් නැත්තම් මේ ඇහැට පේන්නේ. එහෙමනම් එළිය ආලෝකයක් තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ගසේ එවනැල්ල වැටෙන්නේ පොළොවට. එහෙම වුණොත් තමයි ඔය එළිය ආලෝකය නිසා තමයි ඒකේ එවනැල්ල ප්‍රතිබිම්බය වැටෙන්නේ ඔබේ කණ්ණාඩියට. ඒ කියන්නේ ඇසට. ඒ කියන්නේ ආයතන සලආයතනට. සලආයතන වෙනවා කියන්නේ කාරණාවට. බාහිර ආලෝකයක් නැතුව පේන්නේ නැහැ කියනවනම් ආලෝකයේ මේ අපිට මේ පේන පෙනීමෙන් භාගයක් අයිති වෙනවා. එහෙම නේද? ආලෝකයක් නැතුව පේන්නේ නැහනේ. දැන් සිත කියන්නේ පේන බවට නම් මේක වර්ණ සිත, මේක චක්කු විඤ්ඤාණ සිත නම් ඒ වර්ණ සිත, පේන සිත කොතනද හටගන්නේ? ඒක අපේ දෙයක් කියන්න පුළුවන්ද? බාහිර නැතුව ඒක වෙන්නේ නැහනේ ආලෝකයක් නැතුව. එන ඒක ආලෝකය නැත්තම් වෙන්නේ නැත්තම් ආලෝකයට ඒකේ සම්බන්ධය තියෙනවා. එහෙනම් ආලෝකයට ඒක අයිති. බාහිරට අයිති. නෑ. එහෙමනම් මේ පැත්තේ ප්‍රසාදයක් නැත්තම් ඒක වෙන්නේ නැහනේ. එහෙනම් ඒක මේ පැත්තටත් අයිතිනේ. ඒක නිසා තමයි බුදුන් වහන්සේ පෙන්වන්නේ. හේතුඵල ධර්ම. හේතුන් පටිච්ච සම්භූතා හේතු නිසා හටගත්ත දේ හේතු නිරෝධා නිරුද්ධති. හේතු නැති වෙනකොට නැති වෙනවා. ය ධම්මා හේතුප්පගවතේ සංහේතුන් තථාගතෝ ඒ තථාගත අරහතු බුදුන් වහන්සේ හේතුඵල න්‍යාය දේශනා කරනවා. හේතුඵල ධර්මයක් ගැන කතා කරනවා. මේ හේතුඵල ධර්ම කියන්නේ හේතුව මොකද්ද? ඵලය මොකද්ද? හේතුව තමයි බාහිර දෙයක් හම්බ වීමයි ඵලය. හේතුව නිසායි ඵලය හම්බ වෙන දෙයක් හම්බ වෙන්නේ. බාහිර තියනවා කියලා අපි දෙයක් කරගත්තේ මේ ආපු හැඩතලේ. මේ පෙරමතකයට ගලපලා පොතක් කියලා අපිට හම්බුණා බාහිරින්. ඒක සම්මුති නාමයක්. ඒක අතීතයට අයිති වෙන්නේ. ඒ කලින් විඳීම් හැඳිනීම් ඔස්සේ ආපු හැඩතලයට විඳීම් කියන්නේ. ඒ හැඩතලයට විඳීම් හැඳිනීම් ඒක තමයි සංඥා පෙරමතකෙන් ගලපන්නේ. ඒ ගලපන එකටයි සංකාර කියන්නේ. අන්න විඥානේ දැනගැනීමේන පොත කියලා. බාහිර පොතක් නැහැ කිව්වත් වැරදි, තියනවා කිව්වත් වැරදි. ඇයි නැහැ කියන එක එක්කන්තයක්, තියනවා කියන එක තවාන්තයක්, විඥානේ මජ්ජේ කියන වගේ තමයි. බාහිර ඒකාන්තයක්, රූපේ තවාන්තයක්, නාමයේ තවාන්තයක්, විඥාන මජ්ජේ කියන වගේ නාම රූප පත්‍ය විඥාන. ඒ වගේම තමයි මේ සේරම එකම න්‍යායක් තියෙන්නේ. මොකද්ද මේ කියන්නේ? බාහිර දෙයක් කියලා අපි අල්ලගන්නේ පොතක්. හැබැයි පොත කියන නාමයේ පෙර සංඥාවක්. අතීත සංඥාවක්. හැබැයි මේ මොහොතේ අපිට මේ දැනෙන මේකම වර්තමාන මොහොතේ මේ පොත කියන සංඥාව පහළ වෙන්නේ. ඒක වර්ණේ නිසා එන්නේ, ශබ්දේ නිසා එන්නේ, ගන්ධේ නිසා එන්නේ, රස නිසා එන්නේ. හැබැයි මේ එකතු වෙලා ඒක එන්නේ. දැන ගැනීම.
මන ආයතනෙන් සිද්ධ වෙන්නේ.